අයුබෝවන් හැමෝටම අද අපි ඔබට කියන්න යන්නේ ලෝකයේ හැමතැනම තියෙන හැමෝම ආසාවෙන් කන බඩ එරිඟු ගැන. කියන්නේ ස්වීට්ස් කෝන් කොහොමද අපේ මේසේ උඩට එන්නේ කියලා. ඒක රසවත් ආහාරයකටත් වඩා වටින දෙයක්. ලෝකයේ වැදගත්ම බෝගවලින් එකක්. සෑම වසරකම ගොවියන් විසින් මිනිස්සුන්ට සතුන්ට කර්මාන්ත ශාලාවන් වලට අවශ්‍ය කරන මේ ඉරිඟු ලබා ගන්න අක්කර 100,000 ගණනක ඉරිඟු වගා කරන. මේ වීඩියෝ එකෙන් නවතම තාක්ෂණය භාවිතා කරමින් අක්කර 10,000 ගණන් වල ඉරිඟු වගා කරනු ලබන ආකාරය අස්සන්න නෙලාගන්න ලබන ආකාරය වගේම ඒවා සකස් කරනු ලබන කර්මාන්ත ශාලාවක ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියලා පෙන්නනවා. ඉතිං ඒ ගැන දැනගන්න කැමති නම් මේ වීඩියෝ එක අවසන් වන තුරු අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔබට ආරාධනා කරනවා. අපි මුලින්ම බලමු ඉරිඟුවල තියෙන වැදගත්කම මොකක්ද කියලා. ඉරිඟු කියන්නේ සහල් සහ තිරිඟුවලට පස්සේ ගෝලීය වශයෙන් වගා කරනු ලබන වැඩිම අවශ්‍යතාවයක් තියෙන බෝගය වෙනවා. 2024 වන විට ගෝලීය ඉරිඟු නිෂ්පාදනය වසරකට ටොන් බිලියන 1.2 ඉක්මවලා තියෙනවා. එක්සත් ජනපදය, චීනය, බ්‍රසීලය, ආජන්ටිනාව තමා ලෝකයේ ඉහළම නිෂ්පාදකයින් විදියට සලකනු ලබන්න. තිරිඟු ආහාරයට ගැනීම සඳහා පමණක් නෙමෙයි. සත්ව ආහාර, ඉරිඟු තෙල්, ජෛව ඉන්ධන, සිරප්, රූපලාවන්න ද්‍රව්‍ය මේ හැම දෙයක්ම හදන්න පාවිච්චි කරනවා. මේ සැබවින්ම සභාදහමේ වඩාත්ම ප්‍රයෝජනවත් ශාකවලින් එකක් විදිහට සලකන්න පුළුව. ඉරිඟු කියන්නේ සෞඛ්‍ය ප්‍රතිලාබත් ගණනාවක් තිබෙන ආහාරයක්. තන්තු, බීවිටමින්, ප්‍රතිඔක්සිකාරක, මැක්නීසියම් සහ යකඩවැනි කනිජලවන අඩු මේද ප්‍රමාණය නිසාම සලාද, සුප්, අතුරුපස කෑම වගේ දේවල් හදන්න පවා භාවිතා කරනවා. ඉතිං මෙන්න මේ වගේ වටිනාකමක් තමා ඉරිඟුවල තියෙන්නේ. ඒ නිසාම තමයි ඉරිඟු ලෝකයේ බහුලෝම වගා කරනු ලබන බෝගයක් බවට පත්වෙලා තියෙන. අපි දැන් බලමු මහා පරිමාණයෙන් ඉරිඟු වගාවක් තාක්ෂණය යොදාගෙන කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඉරිඟු වගාව ආරම්භ වන්නේ මුලින්ම පස සකස් කිරීමෙන්. බිම සකස් කරලා අවසන් වුණාට පස්සේ බීජ සිටුවීමේ අවධියට පැමිණෙනවා. නව ඉරිඟු වගාවලදී ස්වයංක්‍රීය බීජ සිටුවන යන්ත්‍ර භාවිතා කරන අතර එමගින් බීජ නිවැරදි ගැඹුරකට සහ පරතරයකට පිළිවෙලකට පේලිවෙද සිටුවා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉරිඟු උණුසුම් කාලගුණයට වඩාත් කැමති ශාකයක්. බොහෝමයක් ප්‍රදේශවල මෙවා සිටුවනු ලබන්නේ වසන්ත කාලයේදී. මේ කාලයේදී සාමාන්‍යයෙන් පසේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ක් පමණ වෙනවා. සෑම බීජයක්ම උෂ සාකයක් බවට පත්වන අතර සාමාන්‍යයෙන් අඩි 8ක් 10ක් විතර උසක් දක්වා මේවා වර්ධනය වෙනවා. ඉරිඟුවලට ජලය ගොඩක් අවශ්‍ය වෙනවා. සතියකට මිලිමීටර් 25 50 අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. විශාල වගා භූමිවල මේවට ජලය සැපයීම සඳහා සෙන්ට්‍රික් ඉරිගේෂන් සිස්ටම් එකක් තමා භාවිතා කරනු ලබන්නේ. මේ බ්‍රමණ පද්ධතිය ඒකාකාරීව ජලය ඉසිනු ලබන අතර ජලය ශාකවලට අවශ්‍ය ප්‍රමාණයට ලබාදීමට හැකියාව පවතින. මේ ඉරිඟු වගාවක් පවත්වාගෙන යාමේදී පලිබෝධ හානිවලින්ද මෙවා ආරක්ෂා කර ගැනීමට සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ආමි වෝම්ස්, හෝන් බෝරන්ස් වැනි පලිබෝධකයින් තමයි මෙවට බහුලෝම හානි කරනු ලබන්න. ඉතිං ඒක නිසා පලිබෝධ මර්ධනය කිරීම සඳහා ස්වභාවික විලෝපිකයන් භාවිතා කිරීම, ජෛව පලිබෝධ නාශක භාවිතා කිරීම වගේම නවීන පලිබෝධක ලුහුබැදීමේ සංවේදක භාවිතා කරමින් මේවා පරිසර පද්ධතීන් වලට හානි නොවන විදිහට පාලනය කිරීමට මේ ගොවියන් කටයුතු කරනු ලබනවා. දැන් අපි බලමු මේ බඩේරිඟු වගාවක අස්වැන්න නෙලීම කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඉරිඟු සාමාන්‍යයෙන් ගිම්හානේ අගභාගයේ හෝ සරත් ඍතුවේ මුලභාගයේදී තමයි අස්වැන්න නෙලීමට සූදානම් තත්ත්වයට පත්වෙන්නේ. සිටුවීමෙන් පසුව දින 100ත් 120ත් විතර කාලයක් ගත වෙනවා.
කොළ හොඳින් වියලුනාට පස්සේ කරල් රන්වන් පැහැයට හැරෙන. ඊට පස්සේ තමා මේ ගොවියන් අස්වැන්න නෙලීම කරනු ලබන්න. නවීන ගොවිපළවල් වල ඒකාබද්ධ අස්වනු නෙලන යන්ත්‍ර භාවිතා කරනු ලබන. ඒ කියන්නේ ජෝන්ඩිය එක්සීරීස් කේස් IH ඇක්සිෝස් ෆ්ලෝ ක්ලාස් ලෙක්සියන් යන මේ යන්ත්‍ර භාවිතා කරනු ලබනවා. සාමාන්‍යයෙන් මේ යන්ත්‍රයකට මිනිත්තුවකට අක්කර ගණනාවක අස්වන්න පහසුවෙන්ම නෙලා ගැනීමේ හැකියාව පවතිනවා. මේ බහුකාර්ය යන්ත්‍ර මගින් ඉතාමත්ම ඉක්මනින් පහසුවෙන් මේ අස්වන්න නෙලාගෙන කර්මාන්ත ශාලාවන් වෙත ප්‍රවාහනය කිරීම කරනු ලබනවා. මේ සඳහා විශේෂයෙන්ම නිර්මාණය කරලා තියෙන ට්‍රක් රථ භාවිතා කරමින් අඩුම කාලයකින් ගුණාත්මක භාවය රැකගෙන මේවා කර්මාන්ත ශාලාවන් වලට ප්‍රවාහනය කිරීමට මේ ගොවිපළවල් කටයුතු කරනු ලබනවා. දැන් අපි බලමු කර්මාන්ත ශාලාවේදී මේ බඩේරඟු සකස් කිරීමේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. කර්මාන්ත ශාලාවේදී කම්කරුවන් සහ යන්ත්‍ර මගින් ඉරිඟු වර්ග කිරීම කරනු ලබනවා. හානියට පත්වනු හෝ නොමේරූ කරල් ඉවත් කරලා හොඳ මේවා තමා සකස් කිරීම සඳහා භාවිතා කරනු ලබන. පිරිසිදු ඉරිඟු කරල් තමා එතනින් එහට ඉදිරියට ගෙනයාම කරනු ලබන්න. ඊට පස්සේ මේ පිරිසිදු ඉරිඟු කරල් යන්ත්‍රයකට ඇතුළත් කිරීම කරනු ලබනවා. මේ යන්ත්‍රය මගින් කරල්වලට හානියක් නොවන ආකාරයෙන් මේ වගේ පොත්ත ඉවත් කිරීම කරනු ලබන. මෙහෙම පොත්ත ඉවත් වෙලා එන ඉරිඟු කරල් පරීක්ෂා කරලා වර්ග කරලා දෝෂ හෝ අපද්‍රව්‍ය තියෙනවා නම් නැවත පිරිසිදු කිරීමක් කරනු ලබන. මේ විදිහට සෞඛ්‍ය සම්පන්න කරල් විතරයි තවදුරටත් ඉදිරියට ගෙනයාම කරනු ලබන්න. ඉන් පසුව යන්ත්‍රානුසාරයෙන්ම මේ ඉරිඟු කරල්වල ඇට වෙන් කර ගැනීම කරනු ලබන. මේ විදිහට ඇට වෙන් කර ගැනීමෙන් පසුව ස්වයංක්‍රීය තැම්බුම් පද්ධතියක් කරහා ගමන් කරමින් මෙවා නියමිත ප්‍රමාණයට ඇට තම්බා ගැනීම සිද්ධ වෙනවා. මේ විදිහට නියමිත ප්‍රමාණයට තම්බගත්ත ඉරිඟු ඇට ජීවානුහරණය කරන ලද ටින්වලට යන්ත්‍රයක් අනුසාරයෙන් පිරවීම සිද්ධ වෙනවා. මෙහෙම පුරවලා ඉවරුණාට පස්සේ රසය සහ නැවුම් බව තවදුරටත් පවත්වා ගැනීම සඳහා ලුණු සාන්ද්‍රණයක් හෝ සිරප් එකක් මේවට එකතු කිරීම කරනු ලබනවා. ඊළඟට කෑන් ඉහළ උෂ්ණත්වයක් සහ අධිපීඩන විසබීජහරණයක් කරහා ගමන් කරමින් මේවා සීල් කරලා ආරක්ෂිත බව තහවුරු කරනවා. මේ ක්‍රියාවලිය හරහා මේවා දිගු කාලයක් පවත්වා ගැනීමට වගේම නැවුම් බව ආරක්ෂා කර ගැනීමටද හැකියාව ලැබෙනවා. ඊට පස්සේ සිසිලනය කරලා මේ කෑන් ලේබල් කිරීම කරනු ලබනවා. ඊට පස්සේ තමා මේවා ලෝකය පුරාම බෙදා හැරීම කරනු ලබන්න. ඉරිඟු මේ විදියට ටින් කිරීමෙන් විතරක් නවතින්නේ නෑ. තවත් බොහෝමයක් කාර්යන් සඳහා භාවිතා කරනු ලබනවා. විශේෂයෙන්ම බේකින් සඳහා තිරිඟු පිටි රසකාරක සඳහා තිරිඟු සිරප් පසු සම්පත් සඳහා සත්ව ආහාරයක් විදියට ශක්තිය ලබා ගැනීම සඳහා ජෛව ඉන්ධනයක් විදියට විවිධාකාරයෙන් මේ ඉරිඟු ප්‍රයෝජනයට ගැනීම කරනු ලබනවා.
ඉතින් මේ වීඩියෝ එකෙන් අද අපි ඔබට පෙන්නුවේ අක්කර 100,000 ගණනක බඩේරිඟු වගාවක් ආරම්භක තැනක ඉඳලා ඒවා වගා කරලා අස්වැන්න නෙලාගෙන කර්මාන්ත ශාලාවක සකස් කරලා සම්පූර්ණයෙන්ම ටින් කරලා ඔබ අතට එන සම්පූර්ණ ක්‍රියාවලිය. මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔබ අලුත් දෙයක් දකින්න ඇති කියලා. ඉතිං ඒ ගැන වගේම අපේ වීඩියෝ ගැනත් ඔබේ අදහස් කමෙන්ට් කරන්න, මේ වගේ වීඩියෝ බලන්න, ලෝකයේ දැනගමු අපිව සබස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලත් ඔබට ආරාධනා කරනවා. ඉතින් එනම් අපි යළිත් මෙවැනි වීඩියෝ එකකින් හමුවෙමු. ඔබට ජයග්‍රාහී සුබ දවසක් වේවා.